හායි ළමා ඉතින් අද කාලෙකින් මම කෑම හදන්න නැස්ති වුණා. ඉතින් මම පුරුදු විදියට මගේ කෑම බීම හදද්දි මම ඔක්කොම කපලා වෙන් කරගන්නවා. ඒක මට ලේසියි. ඉතින් අද පරිප්පු හදලා දැල්ලු තෙල් දාලා තමයි මගේ ඒ කියන්නේ මට ඕනෙන්නේ. ඉතින් මම කරේ ඔක්කොම කපලා වෙන් කරගත්තා. ඉතින් ඔයාලට වීඩියෝ එකකුත් අරන් එන්න මම අමතක කරේ නෑ. ඉතින් මම බෝංචි ගොඩක් ලා පාටට ගන්න තමයි කැමති. ඉතින් ඒ නිසා මම ගොඩාක් කළා ඒක ඒ කියන්නේ ලිපේ තැම්බෙන්න දෙන්නේ නැහැ. ඒක තෙම්පරාදුවෙන්ම චුට්ටක් පේන වහලා තප්පර ගාණක් වගේ ඒකට කිරිමිටක් දාලා තමයි ගන්නෙ. ඉතින් දැල්ලු ගැන කියනවා නම් මම ඒකට සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් දාලා ඉතින් මම අනිවාර්යෙන්ම මාළු මිරිස් දැන් දාන්න අමතක කරන්නේ නැහැ. දැල්ලු වගේ දෙයක් ඩෙවල් කරද්දි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. හැමෝටම සුබ දවසක්.